Syrian pakora. Syrian pakora. මේක ඔක්කොම කන්නවා. හලෝ කට්ටියට කොහොමද ඔක්කොම හොඳින් ඉන්නව ඇති කියලා හිතනවා. ඉතින් අද සුදු මැණිකත් එක්ක මම චූරි ගමනක් යන්නේ. අද නම් මගේ මැණික චූටි මැණිකක් නෙවෙයි මේක අරාබි කුමාරියෙක් වගේ මේ. Arabi kumari Habibi ලලල්ලා Habibi නටා මේ ඉතින් මේ අද මේ නෝබි මාසේ විතරක් අපිට විඳින්න පුළුවන්. ඒ කියන්නේ නොම්බි මාසෙට විතරයි අපිට ඒක විඳින්න පුළුවන්. ඉතින් ඒ විශේෂත්වය බලන්න තමයි අද අපි යන්නේ. අපි දෙන්න එකට යන පළවෙනි වතාව. අරාබි රටේ අවුරුදු 17ක් හිටියට බලන්න. අවුරුදු 17ක් කටාර වල ඒත් කවදාකවත් මැනික ගිහින්නේ නැහැ. මම දෙපාරක් ගිහිලා තියෙනවා. ඒ වුණාට දෙන්නකට යන පළවෙනි වතාව. ඉතින් ඔයාලත් එක්ක ඒක බෙදා ගන්න ඕනේ කියලා හිතුවා. දැන් අපි ලෑස්ති වෙන ගමන් ඒ යන තැනත් මැනිකට ගොඩක් විශේෂ තැනක්. එතන තමයි දැන් මේ අපි යන වැඩේ තියෙන්නේ අද. ඉතින් ඔහොම වීඩියෝ එක ඉවර වෙනකම් බලන්න. අද අපි කොහෙටද යන්නේ? ඇයි ඒ තැන අපිට විශේෂම මැනිකට විශේෂ ඇයි ඒක? එතකොට මොකක්ද ඒ අපිට අද විඳින්න හම්බ වෙන දේ කියලා ඉවර වෙනකම් බලාගෙන ඉන්න. ඉතින් දැන් මම ටක් ගාලා ලෑස්ති වෙනවා මට බයිනවා. අරාබි කුමාරි කික්කේ බයිනවා මෙච්චර වෙලායි කියලා. 5:30 වෙනකොට යන්න ඕනේ දැන් 5යි කාලය වෙලා වෙනවා. ඉතින් වයිෆ්ලා එහෙම නෙනේ හැම ගෙදරකම. ඉතින් අපි ආවා. ඔන්න අපි දෙන්න දැන් ආවා ඉස්දාන් හොටෙල් එකට. දැන් අපි ඇයි ආවේ? ඉෆ්තාර් බුෆේකට. ඉෆ්තාර් බුෆේකට. ඔන්න අපි දැන් කිව්වා රමදාන් මාසෙට විතරක් අපිට විඳින්න හම්බ වෙන දෙයක් තමයි. ඒ කියන්නේ ඒගොල්ලෝ ෆාස්ටිං ඉඳලා ඒ පැය ගානම උදේ ඉඳන් පාන්දර ඉඳන්ම 5:35 වගේනේ. ඒ වගේ ටයිම් එකකට තමයි බ්‍රේක් කරන්නේ. ඉතින් ඔව්. ඉතින් අපි ඒ බුෆේ එක කොහොමද කියලා බලන්න ආවා. බලන්න නෙමෙයි. බලලා ඉතින් ඔව්. බඩ පුරව ගන්නත් එක්ක. බුෆේ එකෙන් බඩ පැලෙන්න කනවා. ඒ වගේම අපි කන්න ඉස්සලා රවුමක් ගිහලා රවුමක් වලට ගිහින් පෙන්නන්න මොනවද තියෙන්නේ කියලා. මොකද හිතන විදිහට ඒ කියන්නේ සාමාන්‍ය බුෆේ එකක තියෙන මීල්ස් නෙමෙයි මං හිතන්නේ තියන්නේ යාළගේ ට්‍රැඩිෂනල් මීල්ස් ඒ දේවල් වෙන්නේ නැතිනේ. ඉතින් අපිත් දැන් අපි කියන්නේ ෆස්ට් ටයිම් කියලා. ඉතින් මම දෙපාරක් ගිහින් තියෙනවා කියලා මං කලින් කිව්වා. ඒ වුණාට ඉතින් මැනිකත් එක්ක ඒක එන්ජොයි කරන්න ෆස්ට් ටයිම්. ඉතින් අපි බලමු මොනවාද අරබික් කෑම කොයි වගේද ඒවලත් බලන්න. යම් නැත්තම් අපි දෙන්නට නැති වෙයි. ගොඩාක් කට්ටිය ඉන්නවා. කට්ටිය වැඩි. අපි ගිහලා වටේ රවුමක් ගිහලා කමු. යාළුවෝ හම්බ වෙලා. අපි හැපි බර්ත්ඩේ කේක් හදන අයියා. මොනවා හදන අයියා? හැපි බර්ත්ඩේ කේක් හදන අයියා. මේ අනුර අයියා. අනුරයි. ඔව්. මේ වසන්ත අයියා. මේ වසන්ත අයියා. ලයන් අයියා. ඉතින් අපි දැන් බුෆේ එකේ වටේ රවුමක් යනවා. ඒකට මෙතන මම කියන්නේ රටේදී තියෙනවානේ. රටේදී තමයි ඒගොල්ලෝ මේ මුලින්ම කන්නේ නේ. ඔව්. මේ අයියේ මේ අර ඔක්කොම බ්‍රෙඩ්. මේ මේවා? ඔය අයියාගේ සෙක්ෂන් එකේ හදනවා. අයියා. ඈ?
අයියගේ සෙක්ෂන් එකේ මේවයි හයිනේමයි අපේ මේක. ඒක මේ දෙක කරන්නේ අනේ ඒක ලස්සනයි. මේ ඔක්කොම බ්‍රේක් නේ. මේක මේ ඔක්කොම බ්‍රේඩ් මේ වී කරා. වී කරා. මේ කොල්මන. Ramadan Kareem. Hey, bro. How are you? Good, bro. Why very late? We supposed to come early, but little bit later. Make it on main dish. මේක මොකක්ද මේ sauce? Chicken lamb biryani. Chicken lamb with biryani. මේක තමයි යාළගේ විශේෂම බත් එක. මේ මොනවාද? බිරියානි. ඉතින් අරබික් කිව්වහම අපි හැමෝම දන්නවනේ ඉතින් බිරියානි කිව්වම මේක හරි ෆේමස් කෑමක්. ඉතින් යාළා මේ ඉෆ්තාර ටයිම් එකට බිරියානි කියන එක වර්ධින්නේ නැහැ කොහෙවත්. එක එක විදිහට ඒගොල්ලෝ හදනවා. ඉතින් අද තියෙන්නේ chicken lamb බිරියානි එකක් තියෙන්නේ. ඉතින් මේ විදිහට ලොකු මොකක්ද අර සවාන වගේ එක දාලා එහෙම ඒගොල්ලෝ හදලා තියෙනවා. මේක තමයි විශේෂම එක. සුප් ජාති තියෙනවානේ lamb vegetable soup තියෙනවා. එතකොට lentil soup තියෙනවා. Chicken potato. Chicken roasted potato. අන්න මැනිකා තියෙනවා. මේකත් මේ Arabic rice එකක්. Vermicelli නම් දන්නේ මේක මෙතින් යාළගේ වනේ දජාජ් මේ Egyptian style වගේම ලස්සන. මම වගේ? මම පරිප්පු වගේද? දැන් අර සමහර මේක තාම රවුම ඉවර නෑ මේනිකද? මේක නම් ඉවරයි. ඉවරයි කිව්වට ඉවර නෑ. ඉවරයි කිව්වට ඉවර නෑ. මේ තියෙන සලාඩ් පරණ රස. ඔය මැනිකට හොරෙන් මං කිව්වා. පරණ රස. එම රෙස්ටෝරන්ට් නෙමෙයි නේද? නෑ රෙස්ටෝරන්ට් නෙමෙයි. නෑ මැනික මේ ඇයි මෙහි මැනිකට විශේෂ කියලා? මං කිව්වා. මොනවද ඔයාට ගැන කියන්න තියෙන්නේ? මේ අවුරුදු 9ක අතීතයක් තියෙනවා. ඒකද හැබැයි දැන් කියන්න බෑ. දැන් කිසිම කනබන බලාවනේ. කනබන වෙලාවට කතා කරලා බෑ. ඒ විස්තර ටික පස්සේ කියන්න.
මේ 2007 ඉඳලා 2016 වෙනකම් මම මේ හොටෙල් එකේ වැඩ කරේ. ඒ ලස්සන ස්ටෝරි එකක් තියෙනවා. ඉතින් අපි පටන් ගත්ත විදිහ ඔක්කොම ටික වැඩි විස්තර ටික පස්සේ කියන්නම්. දැන් කාලා බීලා ඉන්නවා. හොඳේ? තව අපි ලස්සන තැන් ගොඩකට යනවා නේ හොටෙල් එකේ තියෙන. ඔව් අඩ පිට ඔක්කොම ලස්සන ටික පෙන්නන්න. මේ එන අපි ඒ ටිකෙදි හම්බෙමු කන බොන ඒවා තව ටිකක් පෙන්නන්න. මේ ඔයාලා ඔබ හිතන්න එපා හොඳේ අපි කෑව බිව්වා කියලා. Ja, awesome. ඔව් ඒක මොකක්ද දාලා තිබුණේ? ගොඩක් අර ඉජිප්ෂන්, සිරියන් එයාලගේ මේ ඩිෂස් තියෙන්නේ. බීෆ් අනම්මනන්දලු? මීට් බීෆ් අන්න ඒක ගන්න. ඒක කන්නේ නැද්ද? කන්නේ චිකන්. චිකන් කනවා. තන්දුරි ෆිෂ් එක. ඒකත් එක්ක සෝස් එකත් එක්ක. මම ගාලික් සෝස් තියනවානේ මම ආසයි. vegetable pakora. Mint sauce. Pakora. He's the one frying. Syrian pakora. Syrian pakora. ඉතින් අපි බෙදාගත්ත දේවල් කන්න යන්නේ දැන්. තව රවුන්ඩ් එකක් විතර යන්න තියෙනව නේ මැනික. ඉතින් අපි මේ පටන් ගත්තා විතරයි. මේ හිතේ හැටියට බඩ පිරෙන්න ඕන තරම් කන්න පුළුවන්. ප්‍රශ්නයක් අහන්නද? මැනික හිතුවද කටාල් වලට ඔයා මුලින්ම මේ ජොබ් එකට එනකොට කවදා හරි ගෙස් කෙනෙක් විදියට ඇවිල්ලා මේ විදියට කනවා කියලා? මට හිතලා තියෙනවා. හිතලා තියෙනවා. ඒ කියන්නේ ඒක තමයි ඔයා අචීව් කරේ. සිතිවිල්ලක් අචීව් කරා. සතුටුද? සතුටුයි. තව හින ගොඩක් තියෙනවා. තව දැන් කීප එකට යන්න තියෙනවා. එකින් එකනේ. එකින් එක ඒක ලංකාවේ ජීවත් කරන්න තියෙනවා. ඒ ආපු පාර ලේසි නෑනේ. අති දුෂ්කරයි. අති දුෂ්කරයි. එක වචනේ කියන්න බැරි තරම් දුෂ්කර පාරක්. ඉතින් අවුරුදු 9ක් මැනික මෙහෙ වැඩ කරා. ඒ කාලෙත් කියන්න බැරි තරම් දුෂ්කර කාලයක්. ඉතින් එයා දෙක අචීව් කරා. banana peel එකක් තිබ්බනම් කොහොමද? ඔයියෝ තාම පොඩ්ඩක් ජෙලි එක උඩ. මැනික වැටෙන්න කියන. ඒ මොනවාද කොල්ලා? හා? එග් ප්ලාන්ට් මැනිකානේ මං ආසයි. අර මොනවා හරි එග් කියලා මට පේන්නේ නැහැ නේද? සුකිනිද? බේකර්.
එකට ආසයි. This one was nice one. You have ever tried this one? Huh? This one nice also. Doni. මේක ඔක්කොම කන්නවද? කොහොමද ටවර් 4 මැනික? 4න් 3යි මෙතෙන්ට පේන්නේ. අනිත් ටවර් එක අනිත් පැත්තට යනවා. මැනිකගේ හાર્ට් එක මේකට දැම්මද? මේ? ඒ මැනික මෙච්චර කාලා දැන් අපි මේවත් බොන්නේ. ඒකේ මගේ හાર્ට් එක නෙමෙයි තියෙන්නේ. මගේ හાર્ට් එක නෙමෙයි තියෙන්නේ. මැනිකගේ හાર્ට් එක. නෑ නෑ මැනිකනේ මට දැන් ගෙනල්ලා දෙන්න. ඒකෝද මැනිකගේ හાર્ට් එක දාලා තමයි ගෙනල්ලා දෙන්නේ. ආදරේ. ආදරේ දා. දැන් බොන්න? බොන්න? මෙච්චර කාලා කොෆි එකක් බිවම පොඩි අර මේකක් තියෙන කික් එකක්. කික් එකක්ද නැත්නම් ෆැට් බර්න්ද? ෆැට් බර්න් එකක්. බොන්නකෝ. ඉතින් මේ මගේ අරාබි කුමාරිත් එක්ක අද දවසේ මෙන්න මේ විදිහට තමයි ඉවරෝනේ. ඉතින් අදට අපි නවතිනවා මේ බුෆේ එකෙන් කාලා. මං අරාබි කුමාරි නම් ඔයා සුල්තාන්. සුල්තාන් වසන්ත. ලයන් වසන්ත නෙමෙයි අද ඉඳන් සුල්තාන් වසන්ත. සුල්තාන් වසන්තයි අරාබි කුමාරි. ඉතින් මේ විදිහට තමයි අපේ ලස්සන දවස් ඉවරුනේ. එක්කෙනෙ මෙමණික අද දවස කොහොමද? ඔයාට හැපිනේ? අද මට ගොඩක් සතුටුයි. මොකද මටත් අනේ මේ දන්න හොටෙල් එක කියන්නේ 2007 මම කටාරයකට එනකොට මේ මගේ පළවෙනි ජොබ් එක මම පටන් ගත්තේ මෙතනින්. ඉතින් මගේ ජීවිතේ හැම සක්සස් එකක්ම මම මේ කම්ප්ලීට් කරගත්තේ මේ හොටෙල් එකකින් තමයි. මගේ හැම ටාගට් එකකටම හැම එම් එකකටම යන්න මට ලොකු සපෝට් එකක් හම්බුණා. ඇයි මාව හම්බුනේ? මේ අරාබි කුමාරින්ද තමයි මම මෙහෙට ආවේ. මාව අපේ අම්මගෙනුයි තාත්තගෙනුයි ගන්න තමයි මෙයා මෙහෙට ආවේ. ඉතින් ඒ ආවලා එන්න මෙන්න ගත්තා. ඒ ඇවිල්ලා මැනික් ඉතින් ඒ අවුරුදු ගානම ගොඩාක් මහන්සි වුණා. ගොඩාක් ලොකු කට්ටක් කෑවා. ඉතින් ඒ කරලා යාගේ ටාගට් එකට යා ගියා. ඒ ගිහිල්ලා ඉතින් ඒ දේවල් සක්සස් කරගත්ත නිසා තමයි අපේ අම්මයි තාත්තයි මාව දෙන්න කැමති වුණේ. අද මේ විදිහට ළඟට එලා ඉන්නේ හින්දා. ඒකනේ. ඉතින් අද මැනික කොයි තැන මොන විදිහේ කොහොම රස්සාවක් කරත් මෙතන නේද? එතන අමතක වෙන්නේ නැහැ. කවමදාකවත් නැහැ. ඕනම මං හිතන ඕනම කෙනෙකුට තියෙනවා එහෙම නේද? අමතක කරන්න බැරි මොකක්ම හරි දෙයක්. ඉතින් අපි දෙන්නගේ ලයිෆ් එකේ හැම දෙයකටම වැඩිය එස්ඩන් හොටෙල් එක කියන්නේ අමතක වෙන්නේ නැති තැනක්. ඉතින් නේ? ඔව්. හරි සතුටුයි අද. මැනික මම ඇහුවා මැනිකගෙන් මේ එයා දැන් මෙහි ආවහමම එයා වැඩ කරනකොට ඉතින් ලංකාව වගේනේ මෙහි පිට රටින් අය දන්නවා කොහොමද අපි මෙහි වැඩ කරන්න ඕන කියලා. ඉතින් ඒක ලොකු සමහරවිට දුක් විඳින්න වෙනවා, ගොඩාක් දේවල් විඳින්න වෙනවා. ඉතින් මැනික ඒ දුක් දේවල් එනකොට එයා හිතුවලු කවදා හරි එයා මේ ගෙස් කෙනෙක් විදිහට මේ හොටෙල් එකට එනවයි කියලා. ඉතින්
ඒක අද හැබෑ කරගත්තා. අපි කලින් ඇවිල්ලා තියෙනවා නැත්තේ නැහැ. පොඩි දේවල් වලට විතර අපේ බර්ත්ඩේ කේක්ස් හදන්නේ මේ අපිත් එක්ක අපි කිව්ව අනුරය තමයි මේ අපිට බර්ත්ඩේ කේක් හැම දෙයක්ම හදලා දෙන්න ඇනිවර්සරි එකට හැමදේම. ඉතින් ඒතකොට අපි ගන්න කරන්න එනවා. ඒ වුණාට මෙහෙම ඇවිල්ලා අපි බුෆේ එකකින් මෙහෙම කාලා මේ විදිහට සතුටු වෙන්නේ ෆස්ට් ටයිම්. ඉතින් අද ගොඩාක් ස්පෙෂල් ඩේ එකක් ඒ හින්දා මටයි මැනිකටයි. ඉතින් එහෙනම් මේ අදට අපි නවතින්නම්. අපි ආපහු ලස්සන වීඩියෝ එකකින් එන්න ලංකාවේ අපේ පරණ වීඩියෝ ටිකක් තියෙනවා. ගොඩක් නේ ටිකයිනේ. චුට්ටක් තියෙනවා ලස්සන ටික. අන්තිම ටික තියෙනවා. ඒ සුපිරි වීඩියෝ ටිකත් අරගෙන අපි එන්නම්. ඉතින් මෙච්චර වෙලා බලපු ඔයාලට ගොඩක් ආදරේ. තාම channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, පොඩ්ඩක් share කරලාත් යන්න. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමුනේ. හම්බෙමු එතකන් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න. ඉතින් ගිහින් යන්න එහෙනම්. හැමෝටම ජය වේවා.